මේ මාලිමාවේ ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ රට හදන්න බැරි. මොකක්ද දන්නවද? රාජ්‍ය බලය යාළගේ අතේ නැල්ලු. ආණ්ඩු බලය විතරයි යාළා අතේ තියෙන්නේ. රාජ්‍ය බලය යාළා අතේ නැල්ලු. ඒ කියන්නේ එයාලා කියන විදිහට ග්‍රාම සේවක වැඩ කරන්නේ නැල්ලු. ප්‍රාදේශීය ලේකම් වැඩ කරන්නේ නැල්ලු. ඒක නිසා එයාලගේ කාඩර් එක දාගන්න ඕනෙලු. මේ ආණ්ඩුවට වෙලා තියෙන්නම මේ මෙයාලගේ කාඩර් ඔය හැමතැනටම බස්සවන්න ගිහිල්ලා සියලුම ආයතන අනාගත වැඩේ තමයි වෙලා තියෙන්නේ. බලන්නකො මේ අපේ රටේ නියෝජ්‍ය ඇමති කෙනෙක් කියන්නේ හිටපු තරුණ කටයුතු ඇමති. මෙයාව තමයි අර කොල්ලෝ කෙල්ල එකතු වෙලා විරෝධතා දක්වලා අන්තිමට ජනාධිපතිතුමාට උනේ මෙයාව තරුණ සේවා සභාවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමතිකමෙන් අයින් කරන්න. බලන්නකො මේ කතාව. මේක ඇවිල්ලා තියෙන ආයි කාටවත් දෙන්න නෙමෙයි. අපි ආණ්ඩුවක් කරගෙන තියෙනවා. තාම රාජ්‍ය බලය අපි අරගෙන නැහැ. ග්‍රාම සේවක අපි කියන විදිහටම වැඩේ යනවද සමහර තැන්වල? ප්‍රාදේශීය ලේකම් අපි කියන විදිහටම වැඩේ යනවද? දිසාපති අපි කියන විදිහට වැඩේ යනවද? නෑ. එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ? අන්න මෙතන ඉන්න කෙල්ල කොල්ල රාජ්‍යාන්තරයට එන්න ඕනේ. මේක ඇවිල්ලා තියෙන්නේ ආයි කාටවත් දෙන්න නෙමෙයි. අපි ආණ්ඩු බලය ගත්ත තාම රාජ්‍ය බලය ගත්තේ නැහැ. මේකම එකපාරක් ලාල් කාන්තත් කිව්වා. මෙයාලා ඒක තමයි අර මොන්ඩිසෝරියේ සිට සියලු තැන්වලට තමන්ගේ කාඩර් එක බස්සන්න හදන්නේ. CID එකට අල්ලස් එකට ඔය හැම තැනටම මෙයාලගේ කාඩර් එක බැස්සුවා. හැබැයි මේ නියෝජ්‍ය ඇමතුමා මට්ටුනේ තරුණ සේවා සභාවට බහැලා තමයි. තරුණ සේවා සභාවේ ඉන්න ඒ තියෙන සම්පූර්ණ ස්ට්‍රක්චර් එක වෙනස් කරලා යෞවන සමාජය තමන්ගේ අර ඉන්න තරුව ගහගත්ත SS මේ මුන්ගේ මොකද්ද සමාජවාදී තරුණ සංවිධානයටද මොකටද දෙන්න ගිහිල්ලා අන්තිමට උනේ ඇමතිකමත් දාලා යන්න. ඒක නිසා ඔයා දැන් ඔය වෙන අමාත්‍යංශයට ගිහලා තරුණයන්ට ටෝක් දුන්නට ඔයාට ටෝක් දීලා ඔයාව එලෙව්වා. දැන් මේ බලන්නකො මේ කියන කතාව ග්‍රාම සේවකලා ප්‍රාදේශීය ලේකම්ලා දිසාපතිලා එයාලා ඉන්නේ රජයේ මිනිස්සුන්ට වැඩ කරන්න. මේ අපේ රටේ මිනිස්සුන්ට වැඩ කරන්න දේශපාලන පක්ෂයකට වැඩ කරන්න නෙමෙයි. පළවත්තේ මාලිමාවට වැඩ කරන්න නෙමෙයි. එතකොට මෙයා කියනවා මේ මෙතන ඉන්න කොල්ලෝ කෙල්ලෝ එතනට එන්න ඕනලු. ඔව් කොල්ලෝ කෙල්ලෝ එතනට එන්න ඕනේ. කවදා හරි එයි. හැබැයි මෙයාලා කියන්නේ ඒ කොල්ලෝ කෙල්ලෝ නෙමෙයි. මෙයාලා කියන්නේ මේ මෙයාලගේ කාඩර් එකේ උන් ටික එන්න ඕනේ කියලා. කොච්චර දීන පහත් මට තේරෙන්නේ නැහැ මේ වගේ නියෝජ්‍යමතිලා. මේ වගේ නියෝජ්‍යමතිලා මේ රට මේ කරන්නේ. මේ එළියට පැන්නේ මේ මිනිස්සුගේ මෝඩකමට. ඔය හැමෝගෙම ඔළුවේ තියෙන ඔන්නෝක තමයි. ඔන්න ඔය රාජ්‍ය පාලනය අපි අල්ලන්න ඕනේ. අපි හැමතැනටම අපේ අය ඉන්න ඕනේ. අපි කියන විදිහට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අර ගමේ ඉන්න අර බීඩි ගගා බෝකු ගාන යන JVP කාර්යය කියන විදිහට ග්‍රාම සේවක වැඩ කරන්න ඕනේ. ඒක කරන්නේ නැති එක තමයි මෙයාලට තියෙන ප්‍රශ්නේ. ඒකට තමයි මෙයාලට ඕනේ හදන්න. ආදයි බලන් ඉන්නකෝ. එහෙනම් ඒ වෙන රටක හදන්න. ඔයාලගේ පළවත්ත කාර්යාලය ඇතුලේ හදාගන්න. වෙන නම් හදන්න එන්න එපා. ඇවිල්ලා ඔය කරගෙන තියෙන්නේ පුළුවන් නම් උඹලා ඊළඟ ඡන්දයක් තියපල්ලකෝ. උඹලට දෙන්න රාජ්‍ය බලය